නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානු ශාසනං. ධර්ම ශ්‍රවණ අභිලාෂී සද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත සත්පුරුෂ පින්වතුන්, උතුම් සත්පුරුෂ ක්‍රියාවක නිරත වෙච්ච පින් පිරුණ මොහොතක්. සිත කය වචනේ සංවර කරගෙන පිනෙන් පෝෂණය වෙලා පින් කෙතක් සකස් කරගෙන පින්වතුන් මේ මොහොතේදී ඒ පින්කෙත තුල බීජ රෝපණය කරන මොහොතක්. පින්වතුනි, අපි බීජයක් රෝපණය කරනවා නම් මුලින්ම දැකගෙන තියෙන්න ඕනේ ඒ බීජයේ ස්වභාවය. සමහර බීජ නිකම්ම විනාශ වෙලා යනවා. ඒ විනාශ වෙන්නේ අපිට අවබෝධය නැතිකමින් රෝපණය කරන බීජය. ඒක නිසා බීජ රෝපණය කරනකොට ඒ බීජය ගැන හොඳ දැනුමක් අවබෝධයක් තියෙන්න ඕනේ. රෝපණය කරපු බීජයට හරියට වෙලාවට ඒ අවශ්‍ය කරන ඒ පහසුකම් ටික ලබලා දෙන්නත් අපි දක්ෂ වෙන්න ඕනේ. කලට වෙලාවට තෙල් බෙහෙත් පොහොර ආදි වශයෙන් ලබලා දෙන්න ඕනේ. ඒ වගේ බීජය රෝපණය කරනකොට ඒ බීජයට සරිලන විදිහට පස සකස් වෙලා තියෙන්නත් ඕනේ. එහෙම අවබෝධයෙන් කටයුතු කරනවා නම් අන්න එයාට තමයි කියන්නේ දක්ෂ ගොවි මහත්තයා කියලා. දක්ෂ ගොවි මහත්තයෙක් වුණොත් විතරයි සාර්ථක අස්වැන්නක් නෙලා ගන්න පුළුවන් වෙන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ දේශනාව මෙන්න මේ ආදී වශයෙන් දක්ෂ ගොවි මහත්තයෙක් විදිහට අවබෝධයෙන් කටයුතු කරන්න කියන එක තමයි මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාළ සතර පද ගාථාවක් තමයි සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධානු ශාසනං. පින්නතුනේ මේ තුලින් බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ පාපයෙන් මිදෙන්න, කුසලය වර්ධනය කරන්න, සිත දමනය කරන්න. අපේ පින්වතුන් දැන් Taman දෙසට හැරිලා බලන්න පොඩ්ඩක්. මේ මොහොත දක්වාම ප්‍රාසනාවන්ත පින්වතුන් පාපයෙන් මිදෙනවා කියන අදහසට ඇවිත් තියනවද? කුසලයේ වර්ධනය කරනවා කියන තැනටපත් වෙලා තියනවද? එහෙනම් පින්නතුනේ මේ අවබෝධය අපි ඇති කරගන්න සිද්ධ වෙනවා. මොකද බුද්ධ දේශනාවේ හැටියට මේ සතර පද ගාථාව තුල පින් කරන්න කියලා දේශනාවක් වෙලා නැහැ. එහෙනම් මේ පින් කරනවා කියන එකත් මුලා බවක් විතරයි. මොකද පින් කරනවා කියනකොට පින්වතුනේ සම්මත වශයෙන් අපි මේ තියෙන දෙයක් පවතින දෙයක් බවට පත් වෙලයි මේ දේ කරලා තියෙන්නේ. එහෙනම් තියෙන දෙයක් පවතින දෙයක් බවට පත් වෙනකොටම අන්න එතන පවතින මිත්‍යා දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේ ධර්මයේ පෙන්වන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න. අන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදීම තමයි මේ සතර පද ගාථාව තුල අන්තර්ගත වෙලා මුලින්ම දේශනා කළේ පාපයෙන් මිදෙන්න. එහෙනම් අපි ආගම මොකක් වුණත් මිනිස්සු ඇටියට පින්වතුනේ මේ ලෝකයේ තුල අපිට හඳුනා ගන්න වෙනවා පව සහ පින කියන දෙක. අපි මුලින්ම හඳුන්වලා දෙන්නේ මේ පව සහ පින කියන දෙක ලෝකයේ පැවැත්ම හැටියට. ඔබ අපි කවුරුත් දන්නවා එනකොට අරගෙන එන්නේ පව සහ පින, යනකොට අරගෙන යන්නේ පව් පින් දෙකක්. එහෙනම් ජීවත් වෙනවා කියලා කියන්නේ ඔන්න ඔය පවත් පිනක් දෙක අතර තියෙන දෝලනය. පින්නතුනේ මෙතන නිත්‍ය වශයෙන් තියෙන දෙයක් පවතින දෙයක් නෙමෙයි මේ මොහොතේ ඇති වෙලා මේ මොහොතේ නැති වෙනවා. පව ඇති තැන පින නැහැ, පින ඇති තැන පව නැහැ. හැබැයි පාපයෙන් මිදෙනවා නම් එතන පිනක් තියෙනවා, අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. පාපයෙන් මිදෙනකොට කුසලයේ වර්ධනය වෙනවා. කුසලයේ වර්ධනය වෙනවා නම් මේක තමයි ලෝකෝත්තර මාවත නිවෙනා මග. ඒකයි කුසලස්ස උපසම්පදා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි මේ වගේ සතර පද ගාථාවක් දේශනා කරන්න අදහස් කරේ මේ උපාසක උපාසිකාවෝ මේ වෙනකොට පත් වෙලා තියෙන මුලා බව සහ රැවටීම දුරු කරගන්න අවශ්‍ය වෙන නිසා අන්නේ සඳහා අවශ්‍ය කරන වටපිටාව සකස් කර දීමක් තමයි අපේ මූලික පරමාර්ථයේ මූලික අරමුණ. මොකද ධර්මයේ කියන්නේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරලා තියෙන්නේ මුලා බවින් මිදෙන්න, රැවටීම නැති කරගන්න. එහෙම නැතුව මේ නිවන් දකින්න, රහත් බෝධියටපත් වෙන්න එහෙම දේශනාවක් නෙමෙයි. මුලා බවින් මිදෙනකොට, රැවටීම නැති වෙනකොට අන්න එතෙන්දී අපි මේ මුලා බවත් එක්ක හදන පාප කර්ම ඡය වෙන්න ගන්නවා. අන්නේ පාප කර්ම ඡය වෙනකොට තමයි කුසල කර්ම වැඩෙන්නේ. එතකොට මේ කුසල කර්ම වැඩෙනවා නම් නිවෙනා මග අන්න එතන සාක්ෂාත් වෙනවා. මේක මැරිලා අපි මෙතනින් ගිහිල්ලා නිවන් දකින්න එකක් නෙමෙයි.
මේ මොහොතේදීම නිවි සැනසෙන්න කියන එකයි බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ. අන්නේ නිවි සැනසීම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිවි සැනසීමට උපනිශ්‍රය වෙන ධර්මතාවයක් හැටියට තමයි පෙන්වන්නේ මහා පරිනිර්වාණය. මහා පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑවා කියන්නේ පින්නතුනේ අන්න සම්මත වශයෙන් අපි කතා කරනවා සම්මා සම්බුද්ධ කියලා. එහෙනම් අපි විශේෂයෙන්ම මේ මහා පරිනිර්වාණය කියන්නේ කුමක්ද කියන එක මූලිකවම හඳුනාගෙන දැකගෙන තියෙන්න ඕනේ. මහා පරිනිර්වාණය කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධාතු පරිනිර්වාණය, ක්ලේශ පරිනිර්වාණය, ස්කන්ධ පරිනිර්වාණය. මේක එකින් එකට පහදනකොට මේ ධර්මතාවය දේශනා කළා තියෙන්නේ තමන් දෙසට හැරිලා තමන් දෙසම බලලා තමන් කවුද කියලා හඳුනා ගන්න. පින්වතුනි ධාතු පරිනිර්වාණය කියන්නෙම මේ පංච ස්කන්ධය පුරාණ කර්මය. එහෙනම් ධාතු පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑවා කිව්වේ පංච ස්කන්ධයෙන් මිදුණා. පුරාණ කර්ම ක්ෂය කළා. අන්නේ ධාතු පරිනිර්වාණය කියනකොට පංචස්කන්ධය අතහැරුණා නම් පුරාණ කර්ම ක්ෂය වෙනකොට මේ කාමාවචර ලෝකයෙන් සදාටම මිදුණා. ආයි නැවත මේ වගේ හැඩයක් වරණයක් කවදාවත් ලබන්නේ නැහැ, ලැබෙන්නේ නැහැ. එහෙනම් පංචස්කන්ධයෙන් මිදෙනකොට පංච උපාදානස්කන්ධයක් හම්බ වෙනවා. අන්නේ පංච උපාදානස්කන්ධය තමයි ක්ලේශ පරිනිර්වාණය. ක්ලේශ පරිනිර්වාණය කියනකොට පින්වතුනේ කාමාවචර ලෝකේ අපි ඇතුළට අරගෙන ඇතුළේ සංස්කරණය කරන දේ තමයි මේ ක්ලේශ පරිනිර්වාණය හැටියට දේශනා කරන්නේ. ඒකට හේතු වෙන්නේ කාම තණ්හාව. එහෙනම් මේ ඇතුළේ සංස්කරණය කරන දේ කාම තණ්හාවත් එක්ක නම් සංස්කරණය කරන්නේ. අන්න ඒක තමයි සතර අපායට ඒකායන මඟ. සතර අපායේ මහගෙදර වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මෙන්න මේ ආදී වශයෙන් අපි ඇතුලේ හදන සංකාර එළියට දාන්නේ මනෝමයටපත් වෙලා. එළියෙන් ඇතුළට ගත්තේ අවිද්‍යාව හේතු කරගෙන. ඇතුළෙන් එළියට දාන්නේ මනෝමයටපත් වෙලා. එහෙනම් මේ අවිද්‍යාවයි මනෝමයයි එක්කලා අපි එකතු කරන ඒ සංකාර ධර්ම තමයි අපුඤ්ඤාභි සංකාර හැටියට බුදුරජාණන් වහන්සේ පාපය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. පින්නතුනේ සසර දුකින් එතර වෙන්න පාරමී දම් පුරන අපේ සත්පුරුෂ පින්වතුන් අනාදිමත් සංසාරේ පටන් මේ මොහොත දක්වාම දාන සීල භාවනා මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව පාරමී දම් බවට පත් කරගෙන ආපු නිසයි මේ සුගතිය මේ උතුම් මිනිසත් භවයේ හිමි වුණේ ලැබුණේ. දැන් මෙතන ඉඳලා අපි එනම් වඩනවා කියන්නේ ප්‍රගුණ කරනවා කියන්නේ එනම් මේ දාන සීල භාවනා කියන මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව. පින්වතුනේ එනම් මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව පෙන්නලා දෙනවා අතහැරීම, නොවැළීම, මිදීම.
මෙතන අතහැරුණේ පංචස්කන්ධය. පංචස්කන්ධය අතහැරෙනකොට ධාතු පරිනිර්වාණය. නොයැලෙන්නේ ක්ලේශ පරිනිර්වාණය. මොකද කාම උපාදානේ නොයැලෙනවා නම් අන්න ඒක තමයි සීල පාරමිතාව. දාන සීල පාරමීදම් පුරනකොට පින්නතුනේ අන්නේ ඊළඟට එතන ඇති වෙනවා මිදීම. දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව පාරමීදම් බවට පත් වෙලා සම්පූර්ණ වෙන්නේ මෙන්න මේ ආදි වශයෙන්. එතකොට ඔතන තමයි පෙන්වන්නේ දාන පාරමිතාව, දාන උපපාරමිතාව, දාන පරමත්ත පාරමිතා කියලා දේශනා කරන්නේ. ක්ලේශ පරිනිර්වාණයෙන් පස්සේ අපිට හම්බ වෙනවා ස්කන්ධ පරිනිර්වාණය. පින්වතුනි මේ ක්ලේශ පරිනිර්වාණය කියන්නේ දුක දැක්ම. ක්ලේශ පරිනිර්වාණයේදී දුක දකිනවා. දුක දකිනවා නම් ස්කන්ධ පරිනිර්වාණය. ස්කන්ධ පරිනිර්වාණය කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් මිදුණා වගේම දුකින් මිදුණා. මේ ස්කන්ධ පරිනිර්වාණය කියන්නේ දුක හදන තැන, ඊළඟ ප්‍රතිසන්දිය, භවය. එන ස්කන්ධ පරිනිර්වාණය කියලා කියන්නේ භව නිරෝධය. දුක හදන තැන නිරෝධ වීම. අන්නේ දුක හදන තැන නිරුද්ධ වෙනකොට සමුදය ප්‍රහාණය වුණා කියලා දේශනා කරනවා. එනම් පින්වතුනේ දුක දැක්කනම් සමුදය ප්‍රහාණය වුණා නම් නිරෝධය සාක්ෂාත් වෙලා මාර්ගය වැඩිලා. මෙන්න මේ මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනයට වැඩම කරලා ලෝක සත්‍යයට දේශනා කළේ. අපි එනම් අදහස් කරන්නේ මේ මොහොතේ ආරම්භයක් ඇටියට මේ ලෝකේ ජීවත් වෙන මේ උපාසක උපාසිකාවන්ගේ මේ අවබෝධය ලබන්න බැරි මොහ අන්ධකාරයේ අඳුරු පටලය ඉවත් කරලා සත්‍ය අවබෝධයෙන් ඒ උතුම් ධර්මතාවයේ දැකලා මේ සසර ගමන නිමා කරගන්න ඒ අවශ්‍ය කරන මාර්ගය පෙන්වා දෙන්නයි. ඒ තුලින් වාසනාවන්ත පින්වතුන්ට මේ ලබාගත් උතුම් මනුෂ්‍යත් භවයෙන් ලබන්න ඕන ලැබිය යුතු ඒ ඵලදාව උරුම කරගන්න වාසනාව සෙත ශාන්තිය උදා වෙනවා කියලා මේ මොහොතේදී අපි මතක් කරලා ඉදිරියේදී අපි මේ මුලා බවින් මිදෙන්න ඒ අවශ්‍ය කරන වටපිටාව මේ වාසනාවන්ත පින්වතුන්ගේ අවශ්‍යතාවයේ මත සකස් කරලා දෙන්න මේ කලම අපි සූදානම් වෙනවා. ධර්මය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ඒ දහම් අවබෝධයට නම් අපි මුලින්ම රැවටීම මේ මුලා බව අනිවාර්යයෙන්ම නැති කරගත යුතුයි. ඒ මුලා බව, ඒ රැවටීම නැති කරගන්න මේ දේශනා කරන ධර්මයේ වාසනාවන්ත පින්වතුන්ට ආශිර්වාද කරනවා, සෙත් පතනවා. වාසනාවන්ත පින්වතුන්ට මේ උතුම් සිරි සද්ධර්ම රත්නය වහවහා නිවීම සාක්ෂාත් වේවා. තෙරුවන් සරණයි.